ඔයගොල්ලෝ මගෙන් ගොඩක් ඉල්ලුවා මම ගෙදරදීම පෙඩිකියුර් එකක් කරගන්න වීඩියෝ එකක් ගේන්න කියලා. ඔන්න ඔයගොල්ලෝ මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ ලිස්ට් එකේ අංක 1 විදිහට මං අරන් ආවා පෙඩිකියුර් එකක් ගෙදරදීම කරගන්න විදිහ. ඉතින් නංගි කෙනෙක් මට දාලා තිබුණා මගෙත් අර කකුල් දෙකේ මහපට ඇඟිල්ල ගාව චුට්ටක් කළු වෙලා ඩැමේජ් වෙලා තියෙනව නේද? එයාගෙත් එහෙම තියෙනවා කොහොමද ඒක තියෙද්දි කකුල් දෙක ලස්සනට තියාගෙන ඉන්නේ කියලා. හරි. එතකොට මට කියන්න ඕන මම හිතනවා සාමාන්‍යයෙන් 50%ක විතරම නියපොත්තු වල, ඒ කියන්නේ කකුල් වල නියපොතු වල මහපැටඟිල්ල ගාව ඒ විදිහට තමයි ඇත්තේ කියලා මම මේ කියන්නේ මගේ අදහස. හැමෝගෙම එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි අපි සැලොන්ස් වලට ගිහිල්ලා නිතරම පෙඩිකියුර් කරගෙන මැනිකියුර් පෙඩිකියුර් කරනවා නම් අපේ නේල්ස් ලස්සනට තියෙනවා. හැබැයි මං හිතනවා ඒකෙන් අපේ නියපොතු වලට වෙන හානිය වැඩි කියලා. මොකද මම දැකලා තියෙනවා ජෙල් නේල්ස් දාලා ඒවා ගලවද්දී නියපොතු වලට වෙන ඩැමේජ් එක අන්න ඒ දේවල් ගැන ඇත්ත කියලා සමහරු වීඩියෝස් දානවා. එතකොට එහෙම ඇත්ත කියලා වීඩියෝස් දානවා ටිකක් අඩුයිනේ. ඉතින් ඒක නිසා මං එහෙම දැකලා තියෙනවා. ඊට පස්සේ මං ඒ විදිහට මම කලින් ගාගෙන හිටපු nail polish එක remove කරලා ඊළඟට මම දැන් හදන්නේ මේ මම ඊට පස්සේ wash එක දාන්න වෙලාව තියෙනවනේ. මම wash කරන වෙලාවට wash එක දාගෙන මගේ මූණට පැක් එකක් එහෙම ගාන වෙලාව තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවකට මොකද කාලය ගොඩක් වටිනවා හැමදේම එකවරම එක වෙලාව තුල කරගන්න ඕනේ. අන්න ඒක නිසා මම වොෂ් එකක් දාලා මම මූණට පැක් එකක් ගාගෙන ඉන්න වෙලාව දෙනවනේ. අන්නේ වෙලාවට මෙන්න මේ විදිහට උණු වතුර භාජනයකට දෙහි දාලා තමයි මම මේ වතුර එක රත් කරලා තියෙන්නේ. එතකොට මොකද මේ වතුර එකත් හොඳට තියෙනවා අර දෙහි වල තියෙන සාරය වතුරට එකතු වෙලා. ඊට පස්සේ මෙහෙම උණු වතුරකට කකුල් දෙක දාගෙන ඉන්නවා. මේකට ෂැම්පු ටිකක් වගේම ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වතුර එකේ තියෙන දෙහි හරි දොඩම් හරි වලින් මේ විදිහට කකුල් දෙක එතකොට විලිම්බු දෙක හොඳට සුද්ධ කරගන්නවා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන තව අපිට මේ වතුර එක උණු කරගද්දි පුළුවන් කොහොඹ කහ වෙනිමැල් ගැට එකතු කරගන්න. මංගාව මේක කරපු දවසේ කොහොඹ වෙනිමැල් ගැට තිබුණ නැහැ. ඒක නිසා මම මේ දේවල් එකතු කරගත්තේ නැහැ. මෙන්න මේ විදිහට හොඳට කකුල් දෙක පිරිසිදු කරගන්න ඕන. ඉතින් ඔයා වෙලාව තියෙන කෙනෙක් නම් සතියට එක දවසක් අනිවාර්යයෙන්ම මේක කරන්න. මමත් මට වෙලාව බැලන්ස් කරගන්න පුළුවන් විදිය අනුව මාසෙට දවස් 2ක් විතර මේ සත්කාරය මගේ කකුල් දෙකට මම කරනවා. ඉතින් මම දැන් කිසිම ෆිල්ටර් එකක්වත් මොකුත් දාන්න නැතුව තමයි ඔයගොල්ලන්ට මගේ කකුල් දෙක පෙන්වන්නේ. ඉතින් මේ විදිහට තමයි ඇත්තට මගේ කකුල් දෙකේ නියපොතු මගේ අත් දෙකේ නියපොතු තියෙන්නේ. හරි ඊට පස්සේ ඉතින් හොඳට කකුල් දෙක පිරිසිදු කරගෙන ඊට පස්සේ අපිට බ්‍රෂ් එකක් අරගෙන මේ නියපොතු හොඳට නියපොතු ළඟ බ්‍රෂ් කරන්න පුළුවන්. ඒ වගේම තමා අර පියුමික් ස්ට්‍රෝං එකක් අරගෙන අපිට විලිම්බු දෙක ළඟ තියෙන මැරුණු සම ඉවත් කරන්න පුළුවන්. මට ඒ කොටස කරා ඒ කොටස ඇත්තටම වීඩියෝ වෙලා නැහැ. ඒ වුණාට අනිවාර්යයෙන්ම මේ දෙකත් කරන්න ඕන. නියපොතු හොඳට බ්‍රෂ් එකකින් සුද්ධ කරන්න ඕන. ඊට පස්සේ අපේ මැරුණු සම ඉවත් කරන්න ඕන. විලිම්බු දෙක චුට්ටක් තද ගතියට තියෙන නිසා ඒක පියුමික් ස්ට්‍රෝං එකක් අරගෙන කරන්න පුළුවන්. එහෙම නැත්තම් මම සාමාන්‍යයෙන් කරන විදිය තමයි අපේ ගෙදර රෙදි හොදන ගලක් තියෙනවනේ එළියේ. අන්න ඒකේ විලිම්බු දෙක චුට්ටක් අතුල්ල ගන්නවා. එතකොට අර මැරිලා තියෙන එතකොට විලිම්බු දෙක පැලිලා තියෙන ඒවා ඉරිතල්ලා තියෙන ඒවා අන්න ඒ දේවල් හොඳට ගැලවිලා ගිහිල්ලා විලිම්බු දෙක හොඳට ලස්සනට හිටිනවා. ඉතින් ඔයගොල්ලන්ට පියුමික් ස්ටෝන් එකක් අරන් කරන්නත් පුළුවන්. එතකොට අමම් වගේ ගමක ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් රෙදි හොදන ගලක් ගෙදර ඇති. ඉතින් ඒ විදිහට කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ෂවර් ජෙල් එකක් ඊට පස්සේ මම මොනවාද ෂේවින් ජෙල් එකක් අරගෙන ගාලා මගේ කකුල් දෙකේ තියෙන අනවශ්‍ය රෝම ටික ඉවත් කරගත්තා. මොකද අපි කොටට අඳිනවා නම් අනිවාර්යයෙන්ම කකුල් දෙකේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගෙන තියාගන්න ඕන. නැත්තම් ඇඳුම් අදිද්දි අපේ මේ
හෙයා ස්පේද්දි ඉතින් චුට්ටක් හැදයිනේ. ඒක නිසා ලස්සනට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ලස්සන නේල් කිට් මේ නේල් සුද්ධ කරන කිට් එකක් අරගෙන ලස්සන නෙවෙයි නේල් සුද්ධ කරන කිට් එකක් අරගෙන අපේ නියපොතු වටේ තියෙන කුණු දූවිලි අයින් කරන්න පුළුවන්. එතකොට අර හැම ඇතුළට නියපොත්ත ගිහින් තියෙනවානේ. අන්න ඒක හිමීට පරිස්සමට කපලා අයින් කරගන්න පුළුවන්. ඒ වගේම කියුටිකල්ස් අයින් කරගන්නත් පුළුවන්. ඒ දේවල් ටික කරගන්න. එතකොට තමාර නේල් එක ලස්සනට පේන්නේ. එතකොට ගෑන් ළමයින්ගේ කකුල් දෙක බලලා තීරණය කරනවා කියනවනේ යාගේ පිරිසිදුකම ගැන. ඉතින් පිළිවෙල පිරිසිදුකම ගැන ඉතින් කකුල් දෙක කැතයි කියලා ඔයා මේ දේවල් කරන එක නතර කරන්න එපා. මගේත් කකුල් දෙක මහා ලොකු ලස්සනක් නැහැ. මගේ නියපොතුත් හරිම නීට් එකට තියෙන ඒවා නෙවෙයි. ඒ වුණාට මට ලැබිලා තියෙන දේ හරි පරිස්සමෙන් තියාගෙන ඉන්නවා. මොකද ඒක මට ලැබුණ දේ නිසා. ඉතින් ඕගොල්ලොත් ඔයාලට ලැබුණ දේ හරි ලස්සනට තියාගෙන ඉන්න. හැමෝටම හැමදේම එක විදිහට ලැබෙන්නේ නැහැනේ. ඉතින් මම දැකලා තියෙනවා ගොඩාක් ලස්සන ගැහැණු ළමයින්ගේ කකුල් වගේම මගේ වගේ මේ විදිහට චුට්ටක් නියපොතු ළඟ paludu වෙලා තියෙන, කළු වෙලා තියෙන නියපොතුත් මම දැකලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ක්‍රබ් එකකින් මම කකුල් දෙක ස්ක්‍රබ් කරගන්නවා. මොකද මේ දැන් දනිස්ස ළඟ කියන්නේ සාමාන්‍යයෙන් කළු වෙන තැනක්. එතකොට විලිම්බු ළඟ, එතකොට අපේ ඒ අර විලිම්බු ළඟ මොකද්ද මට එතන කියන නම නම් මතක නෑ. අර පොඩක් ජොයින්ට් එක ගාව අන්න එතන එහෙම චුට්ටක් කළු වෙනවා. ඒ වගේම නියපොතු ළඟ එතකොට අපි දාන සපත්තු අපේ හීල්ස් එහෙම දාද්දි ඒවට අනුව අපේ හැම කළු වෙනවා. අන්න ඒ වගේ දේවල් එනවනේ. ඒක නිසා සතියකට එකපාරක් හරි මාසෙකට දෙපාරක් හරි හොඳට මේ විදිහට කකුල් දෙක ස්ක්‍රබ් කරගන්න. එතකොට මැරුණු සමයවත් වෙනවා වගේම ඒ ආව පැහැගැන්විලා තියෙන දේවලුත් නැති වෙනවා. එතකොට මේ මම දැන් ඔයගොල්ලන්ට මේ පෙන්නපු ස්ක්‍රබ් එක කොහෙන්ද කියලා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මගේ ඊළඟ වීඩියෝ එකෙන්. ඒක නිසා මම අද කියන්නේ නැහැ ඒ ස්ක්‍රබ් එක කොහෙන්ද කියලා. හැබැයි මේ ස්ක්‍රබ් එක මාරම ෂෝක්. මේක පාවිච්චි කරාට පස්සේ හැමට හොඳ මොයිස්චර් ගතියක් එනවා. ඒ වගේම අර ෆ්‍රෙෂ් ගතියක් එනවා. ඉතින් ඒ ස්ක්‍රබ් එක හරිම ෂෝක්. ඊට පස්සේ ඉතින් මේ විදිහට දනිස් දෙක ළඟ ඉඳන් පල්ලෙහාට යනකම්ම කකුල් දෙක ස්ක්‍රබ් කරගන්න ඕන. ඉතින් අපි අනිත් හැම දේවල්ම කරනවා වගේම සතියකට දවසක් දාගන්න. ඉතින් ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් වෙලාව මැනේජ් කරගෙන මාසෙකට දවසක් හරි දාගෙන මේ විදිහට ඔයාගේ කකුල් දෙක වෙනුවෙනුත් සත්කාරයක් කරන්න දවසක් වෙන් කරගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න ස්ක්‍රබ් එක කරාට පස්සේ ඇත්තටම කලින්ට වැඩිය ෂයින් එකක් කකුල් දෙකට ලැබුණා කියලා මම හිතනවා. ඊට පස්සේ ඉතින් ඔන්න මගේ ෆේවරිට් පැක් එක මට ඉතින් කෝකටත් තයිලේ වගේ මෙන්න මේ පැක් එක තමයි මම හැමදේටම පාවිච්චි කරන්නේ. මේකේ තියෙන්නේ සුදු හඳුන්, කඩල පිටි, කස්තුරි කහ. ඊට අමතරව යෝගට්. මී පැණිත් තියෙනවා. ඉතින් ওই ටික ඔක්කොම එකතු කරගෙන මේ විදිහට දාලා කකුල් දෙකට පැක් එක ගාලා ඒකත් විනාඩි 20ක් තියෙනවා. ඉතින් අපිට මේ වෙලාවට පුළුවන් ඉස්සෙල්ලා කකුල් දෙකට පැක් එක දාලා අපි මූණට පැක් එකක් දානවා නම් මූණට පැක් එකක් දාන්න පුළුවන්. ෂීට්ස් මාක්ස් එකක් දානවා නම් දාන්න පුළුවන්. ඉතින් ඔයත් ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් ඔය දේවල් ඔක්කොම ටික එක වෙලාවක මැනේජ් කරගෙන අරන් යන්න. එහෙම නැත්තම් අපිට පුළුවන් එක කකුලක මේ දේවල් ටික කරලා ඉවර වෙලා ඒ කකුලේ පැක් එක තියෙන්න ඇරලා අනිත් කකුලේ මේ ෂේවින් කරන්න, එතකොට අනිත් කකුලේ නියපොතු සුද්ධ කරන්න, ඒ ඔක්කොම දේවල් කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඉතින් ඔන්න වොෂ් එකක් දාලා ඉවරයි. මගේ පෙඩිකියුර් එක කරලත් ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ මගේ කකුල් දෙක තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ෆුට් ක්‍රීම් එකක් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ නේල් පොලිෂ් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දෙන්නේ. මේ මම කළුවරේම තමයි මම මේ වීඩියෝ එක කරේ. කියන්නේ රෑ තමයි මම පෙඩිකියුර් එක කරේ. ඊට පස්සේ මගේ කකුල් දෙක නේල් පොලිෂ් ගාවට පස්සේ තියෙන විදිය. මේ තියෙන්නේ උදේට මගේ කකුල් දෙක තියෙන විදිහ. අරක කියන්නේ රෑට මේ කියන්නේ හොඳටම මේ කකුල් දෙකේ තියෙන චූටි ඉරිපවා පේනවා. රෑට කකුල් දෙක තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඇත්තටම බලන කෙනෙක්ට කකුල් දෙක මීටත් වැඩිය ලස්සනට පේනවා. ඉතින් ওই විදිහට තමයි මම ගෙදරදී මගේ පෙඩිකියුර් එක කරන්නේ. ඉතින් පෙඩිකියුර් එක කරන්න කලින් පස්සේ කියලා වීඩියෝස් පෙන්නද්දි ගොඩක් අය
එක එක ෆිල්ටර්ස් දාලා තමයි ඒක කරන්නේ. මං එහෙම කරේ නෑ. මං ඇත්තටම මගේ කකුල් දෙක තියෙන විදිය තමයි ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ. ඉතින් මගෙන් පෙඩිකියුව් එක කරන විදිය ඉල්ලපු මගේ ආදරණීය යාළුවන්ට ඔන්න මම පෙඩිකියුව් එක කරගන්න විදිය ගෙනාවා. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි.